සුබ දවසක්. අදත් ඉතින් ඔයාලම එකතු වෙලා ඉන්නේ මගේ දවසේ එදිනෙදා කරන වැඩ කටයුතුත් එක්කන්. ඉතින් අද උදේම කරේ බිම්මල් පැකට් කරපු එක. මොකද මේ දවස්වල බිම්මල් ගෘහයේ දෙවනි වතාවටත් ලොකුවටම මල් පිපෙනවා. ඉතින් ඒක නිසා ඒවා ටිකේ මල් ටික ඔක්කොම කඩලා පොට්ස් වල මේ විදිහට සුද්ධ කරලා පැකට් කරන්න සූදානම් කරා. ඉතින් අපි පාරිභෝගිකයට දෙන දේ ලස්සනට පිළිවෙලට දුන්නාම දෙවෙනි වතාවටත් එයාලා අපෙන් ඒ දේ මිලදී ගන්නවා. ඉතින් ඒක නිසා මේ විදිහට ලස්සනට පැකට් කරලා ඒ වැඩ ටික මම උදේම ඉවර කරා. මොකද ඊට පස්සේ මට පුළුවන් උයන පිහන වැඩ ටිකත් ඉවර කරලා මැහුම් වැඩවලටම මූලිකත්වයක් දෙන්න. මොකද මේ දවස්වල ස්පෝර්ට් මීට් නිසා ගොඩාක් අම්මලා ළමයි යුනිෆෝම් මහනවා, සාරි ජැකට් මහනවා. ඉතින් ඒ වැඩ නිසා ඉක්මනට මගේ බිස්නස් වැඩ ටික මම ඉවර කරගත්තා. ඉතින් ගේ අතු ගන්න ගියපු අතරේ මම දැක්කා අපේ ගේ ඉස්සරහා තමා මේ විසිතුරු පැල ටික තියෙන්නේ. මල් පැල නම් ගොඩක් නැහැ. හැබැයි ඒ ටිකේ කොළ එහෙම මැරිලා පොඩ්ඩක් අර දකින්නකොට ප්‍රිය ගතිය කියන එක නැති වෙලා තියෙනවා. මොකද මේවා හදන්නේ අපි දකිද්දි ලස්සනට තියෙන නැහැට ලස්සනට පේන එක එක වර්ණ එහෙමනේ හදන්නේ. හැබැයි මේ ටිකේ අර මැලවිච්ච කළු වෙච්ච කොළ නිසා ඒ ලස්සන නැති වෙලා ගිහින් තිබ්බා. ඉතින් මට පුළුවන්කම තියෙන වෙලාවේ ඉක්මනට ඒවල කොළ ටිකක් කපලා අයින් කරගත්තා. ඊට පස්සේ ඉතින් මං ආවේ කුස්සියට ඊයේ දවසම මහපු ඇඳුම් වල කැපිච්ච රෙදි කෑලි ඒ ටික පුච්චන්නත් තියෙනවා. ඒ ටිකත් හිතේ තියාගෙනම මම ඉතින් අර කොළ කපන්න මේ ගත්ත පිහිය එහෙම හොදලා අරන් තියලා මේ විදිහට උයන වැඩවලටත් ඒ ගමන් මේ කියන්නේ දැන් මම එක වැඩක් කරලා ඉවර කරලා නෙමෙයි ඊළඟ වැඩේට යන්නේ. එක දිගට වැඩ ටික පුළුවන් වෙලාවට වෙලාව තියෙන වෙලාවට කරගන්නවා. මොකද උදේට මම විතරනේ ඉතින් ගෙදර ඉන්නේ. ඒක නිසා ඉතින් එහෙම කරගන්න වෙනවා. ඉතින් මේ විදිහට රෙදි කෑලි ටිකත් පුච්චලා මේ විදිහට කුස්සියේ උයන පිහන වැඩ ටික ඉවර කරා. දැන් බත් එකත් ඉදිලා ඉවරයි. ඒ කියන්නේ මට බිම්මල් ටික දාලා එහෙම ඇවිල්ලා කන්නත් පුළුවන්. ඉතින් අද බිම්මල් ටික දාන්න යන්න කියලා හිතුවට මම කලින් කිව්වා බිම්මල් ටික දාලා ඇවිල්ලා කන්න පුළුවන් කියලා. ඒ වුණාට මම මේ රෙදි හොදන්න පටන් ගත්තේත් එක්කම මහත්තයාගේ අම්මා යනවා කිව්වා කඩේ පැත්තේ. ඉතින් මං එයාට යවලා මට තියෙන අනිත් වැඩේට මම ටක් ගාලා හැරුණා. මොකද මට රෙදි ගොඩාක් හොදන්න තිබුණා කලින් දවස් ටිකේ වැස්සත් එක්කන්. ඉතින් ඒ රෙදි ටික එහෙම පෙඟෙන්න දාලා මේ මම මහන්න ගත්තේ සුදු ගවුමක්. ඉතින් සුදු ගවුමක් මහන්න ඉස්සර මට පුළුවන්කමක් තිබුණේ නැහැ. ගොඩාක් අය මගෙන් වීඩියෝස් වලින් කියලා අහලා තියෙනවා කමෙන්ට්ස් දාලා මහන්න පුරුදු කරන්න බැරිද? මහන විදිය කියලා දෙන්න බැරිද කියලා. මම කලින් වීඩියෝ එකකත් කිව්වා. ඇත්තටම මම ශිල්පීය ක්‍රම නම් දන්නේ නැහැ. මම දන්න විදියට ඔය ස්මෝක් ෆ්‍රොක් එකක් මම මෙෂර්මන්ට් ගන්න විදියට නෝමල් ගවුමක් මට කියලා දෙන්න පුළුවන්. එහෙම බැරි නැහැ. හැබැයි ඉතින් මම අර නියමිත මෙෂර්මන්ට් එහෙම දන්නේ නැහැ. කපන්න ඕනේ විදිහ. එහෙම දැනගෙන ලකුවට දැනගෙන වහන කෙනෙක් නෙවෙයි. ඉතින් ඒක නිසා මොකක් හරි වැරදීමක් වුණොත් ඒක අර අපි දැන් අපේ මැටීරියල් එකක් කපනවා නම් ප්‍රශ්නයක් නැහැ. හැබැයි අපි කස්ටමර් කෙනෙක්ගේ මැටීරියල් එකක් එයාගෙනත් දීපු ආසාවෙන් හිටපු මැටීරියල් එකක් කපලා කියන්නේ පොඩ්ඩක් හරි ඩැමේජ් වුණොත්, කැත වුණොත්, ඇද වුණොත් එහෙම ඒක ලොකු කියන්නේ මේ අපිට වෙන ඩැමේජ් එකක්. මොකද එතකොට හිතනවානේ මේ අපිට ඒක රෙදි හරියට කපන්න බෑ, මහන්න බෑ එහෙම කියලා. ඉතින් ඒක නිසා මට ඇත්තටම කියලා දෙන්නත් බයයි. හැබැයි අර ස්මෝක් කරන ෆ්‍රොක් එකක් එහෙමනම් කියලා දෙන්න පුළුවන්. මොකද ඒකේ අර ෆ්‍රී සයිස් එකක් එන නිසා ඕනම කෙනෙක්ට අඳින්න පුළුවන් විදිහට උස විතරයි හදන්න ඕනේ. ඉතින් ඒක නිසා ඒ වගේ පොඩි දෙයක් නම් මට ඔයාලට කියලා දෙන්න පුළුවන්. ඉතින් පහලින් ඒකටත් කමෙන්ට් එකක් දාන්න. එහෙම කියලා දුන්නාට කමක් නැද්ද කියලා. මොකද මම ශිල්පීය ක්‍රම හරියට දැනගෙන මේ වැඩේ කරනවා නෙමෙයි. මමත් YouTube එකේ වීඩියෝස් බලලා පුංචි අදහස් අරන් තමයි මහන් වැඩ ටික කරගෙන යන්නේ. ඉතින් FB page එක ගැනත් ගොඩක් අය අහලා තිබුණා. මම වෙනම page එකක් හැදුවේ නැහැ. මගේ පෞද්ගලික FB account එක තිබුණා. ඉතින් ඒ account එකේ තමා මම ගවුම් ඇඳලා ඩමී කරලා ෆොටෝ
ෆොටෝස් වීඩියෝස් දාන්න පටන් ගත්තට පස්සේ ගමේම අය ගොඩාක් මගෙන් රෙදි ඕඩර්ස් දැම්ම. ඊට පස්සේ එහා ගම්වල අල්ලපු ගම්වල එහෙම අය ඕඩර් කරලා ගෙන්න ගන්න පටන් ගත්තා. ඊට පස්සේ දුර අයගෙමුත් ටික දැන් ඕඩර්ස් එනවා. ඉතින් ඒ විදිහට තමයි මම පේජ් එක කරගෙන ඊට පස්සේ ඒක මම පේජ් එකක් කරා. මොකද ඒ කියන්නේ FB එකට එකතු වෙච්ච පිරිසත් වැඩි වුණා ගවුම් දාන්න පටන් ගත්තට පස්සේ. ඉතින් ඒක නිසා මම මේක පේජ් එකක් බවට හැරෙව්වා. ඒ හැරෙන්න මුලින් ඉඳලම එහෙම පේජ් එකක් විදිහට කරගෙන ගියේ නැහැ. එහෙම පේජ් එකකුත් තියෙනවා. හැබැයි ඒකට වැඩි ඕඩර්ස් එහෙම ආවේ නැහැ. එකක් දෙකක් ආවා. හැබැයි අර ලොකුවට මේ ඒක කට්ටිය අතරට ගියෙත් නැහැ. මගේ FB account එකේ ෆොටෝස් දැම්මට පස්සේ තමයි කට්ටිය අතරට යන්න පටන් ගත්තේ. ඉතින් ඒකත් ඔයාලට කියන්න ඕනේ ගොඩක් ආදරෙන්. හුඟක් අය තව බිම්මල් ගැන අහලා තිබුණා. බිම්මල් ගෘහය ගැන සම්පූර්ණ වීඩියෝ එකක් මම කරන්නම්. මොකද ඒක මම හිතනවා බිම්මල් හදන්න හිතන් ඉන්න අයට හොඳ දෙයක් වෙයි කියලා. මොකද මට මේ දවස්වල වෙලාවක් නැහැ. ඒකයි ඇත්තටම අර ඒ වගේ ලොකු වීඩියෝ එකක් කරන්න වෙලාවක් නැත්තේ. පුළුවන් විදිහට මම මේ දවසේ කරන වැඩ ටික ඔයාලත් එක්කම බෙදාගන්නේ. ඔයාලවත් මං වගේම ශක්තිමත් කරන්න. හිත කඩම් වැටලා තියෙනවා නම් ගොඩක් අය මහුම් නතර කරලා ඉන්නවා. මට කමෙන්ට්ස් වලින් ඉදිරිපත් කරලා තියෙනවා. හැබැයි Taman දන්න දෙයක් තියෙනවා නම් පුළුවන් කාලයක් වෙනකන් ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න. එහෙම නැත්නම් ඉතින් අපරාධේ. අපිට අතේ රස්සාව කියලානේ කියන්නේ. ඇත්තටම මේ වෙන තැනක ගිහින් ජොබ් එකක් කරනවට වඩා මේ වගේ දෙයක් කරන එක ඇත්තටම ගොඩක් හොඳයි. අපිට ගෙදර වැඩ ගැන බලන්න පුළුවන්. බබාලා ඉන්නවා නම් ඒ කට්ටිය ගැන බලන්න පුළුවන්. එතකොට අනිත් දැන් අපේ අම්මා තාත්තා අසනීප වෙලා එහෙම ගෙදර ඉන්නවා නම් අපිට ඒ කට්ටියගේ වැඩත් බලාගෙන මේ දේ කරන්න පුළුවන්. ඒක නිසා ඉතින් ඇත්තටම මේ වගේ දෙයක් දන්නවා නම් මේකෙන් ප්‍රයෝජනයක් ගන්න නැතුව අතහැරලා දාලා තියන්න එපා. ඉතින් ඔය විදිහට මම සුදුගාව මෙහෙම මහලා රෙදි ටිකත් මේ විදිහට හොදලා ඉවර කරගත්තා. ඊට පස්සේ මේ තියෙන්නේ තවත් ඕඩර් එකක්. ඒකත් ටිකක් දුරට යවන එකක්. ඉතින් ඒ ඕඩර් එකත් මේ මට්ටමට මේ ප්‍රමාණයට ඉවර කරා. ඊට පස්සේ ගොඩාක් අය මහුම් දෙන්න ආවා. ඉතින් මිෂමට් අරන් ඒ කට්ටියත් එක්කම පොඩ්ඩක් කතා කර එහෙම ඉද්දි දන්නේම නැතුව වෙලාව ගියා. මේ තියෙන්නේ පාපිසි වගේක්. මම කිව්වා මං කලින් පාපිසි මැහුවා කියලා. ඊට පස්සේ මම මේ වැඩත් එක්කන් පාපිසි මහන ටිකක් වෙලාව යන නිසා නතර කරලා මොනවා හරි දෙයක් කරන්න කැමැත්තෙන් ඉන්න කට්ටියට කෙනෙක්ට කියලා දෙනවා කියලා මම හිතාන හිටියා. ඊට පස්සේ මට මගේ යාළුවෙක් හම්බුණා. එයා පුංචි බබාලා දෙන්නෙක් ඉන්නවා. ඉතින් එයා මගේ මොන්ටිසෝරි ඉඳන් යාළුවා. ඉතින් එයා කැමති වුණා මේ දේ පටන් ගන්න. ඉතින් එයා හරි ලස්සනට දැන් ඒ වැඩේ කරගෙන යනවා. මගෙන් අහගත්තා. හැබැයි ඒ වුණාට එයා දැන් හරිම ලස්සනට මම මහද්දී ක්වොලිටියක් තිබුණා ඇත්තටම. මෙහි ගොඩාක් අය කියලා තියෙනවා ඒක. ඉතින් ඒ ක්වොලිටියම මගේ යාළුවාත් දැන් පාවිච්චි කරලා මහනවා. ඉතින් ඇත්තටම සතුටුයි. මම මේ එයාගෙන් ඕඩර් එකක් දැම්මා. මොකද අපේ ගෙදර පාපිසි ටික ඔක්කොම දැන් පරණ වෙලා වගේ. ඉතින් එයා අද මට ගෙදරට මේක ගෙනහල්ලා දුන්නා. ඉතින් ওই විදිහට පාපිසි ටිකත් මම ගෙට දාලා උයන පිහන වැඩ ටික ඔක්කොම අර අපි භාජන කියන්නේ රැට ඉවර කරලා භාජන ටිකත් මම හොදලම ඉවර කරලා වොෂ් එකක් එහෙම දාලා නිදා ගන්න ගියා. ඉතින් මම අද ටිකක් කලින් නිදාගත්තා 11ට වගේ. වෙනද නම් රෑ පාන්දර වගේ වෙනවා. අද ඉතින් 11ට වගේ මම නිදාගත්තා. මොකද මට හෙට ගොඩාක් වැඩ තියෙනවා. මොකද බිම්මල් ටික හෙට දාන්න යන්නත් තියෙනවා. ඒ වගේම අනිද්දාට දෙන්න ඕඩර්ස් වගේකුත් තියෙනවා. එහෙනම් ඉතින් තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්. ඉතින් ඔයාලා කරන සංරක්‍යාවට ආදරය කරන්න. ඒක ඉස්සරහට දියුණු කරන වගකීම තියෙන්නේ ඔයාලට. එහෙනම් ඉතින් නැවත හම්බ වෙනකන් ඔයාලා හැමෝම සතුටින් ඉන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.